ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ අපේ වත්තේ තිබ්බ පොල් ගහකට රතු කුරුමිනියෙක් හානි කරලා ඒකට ප්‍රතිකාරය සිදු කරන ආකාරය. ඉතින් අර මුලින් වීඩියෝ එකේ දැක්කේ මෙන්න මේ තමයි පොල් ගහ. මේකේ මුලටම රතු කුරුමියා හානි කරලා තිබ්බා. මේ තියෙන එතන. ඉතින් මේකට ගන්නවා වෙළඳ පොලේ කලින් අපි පාවිච්චි කර මොනකොට පොස් දැන් හොයාගන්න අමාරු වෙන හින්දා වර්ටැකෝ වෙළඳ පොලේ තියෙනවා. ඒ පැකට් එකක් අරගෙන මිලිලීටර් 500 බෝතලයකට මේ පැකට් එක අපි දා ගන්න ඕනේ. ඊට පස්සේ දාලා මේ විදිහට දාගෙන මේක ඉතා උග්‍ර විසයි. එහෙනම් දරුවන්ගෙන් එහෙම ඈත් කරලා තියන්න ඕනේ. මෙහෙම දාගෙන ඊට පස්සේ මේකට වතුර දා ගන්න ඕනේ. මම දාගත්තේ සාමාන්‍යයෙන් මිලිලීටර් 500න් 3 කාලක් විතර වතුර දාගෙන හොඳට මෙන්න මේ ප්‍රමාණ මට්ටමට විතර මේ ඇඟිල්ල තියෙන මට්ටමට විතර වතුර දාගෙන හොඳට කලවම් කරගන්නවා. හොඳට හොල්ලා ගන්න ඕනේ. මුඩිය වහලා හොඳට හොල්ලා ගන්න ඕනේ. හොල්ලා ගත්තාම මේ දියරේ කිරි පාටට හැරෙනවා. ඊට පස්සේ හානියට ලක් වෙච්ච පොල් ගහේ අපි හානියට වෙච්ච තැනින් උඩින් අඩියක් කහමාරක් විතර උඩින් මෙන්න මේ වගේ බුරුමයක් තියෙනවා නම් ඉතාමත් ලේසි මේ හිලක් විද ගන්න. මොකද මේ පොල් ගහේ අර කෙඳි ස්වභාවයෙන් හින්දා මෙහෙම බුරුමකින් හරි හිල්ලිදින උපකරණයක් කරා මෙන්න මේ විදිහට හිලක් විද ගන්න ඕනේ. ටිකක් උඩ පැත්තේ ඉඳන් යටි පැත්තට එන. කියන්නේ ඇන්ගල් වෙන්න විද ගන්න ඕනේ හිල. විදගෙන අර මේකේ තියෙන කොහු වගේ කැලේ නිතර නිතර එළියට ඇදලා ඒ කොහු ටික එළියට ගන්න ඕනේ. නැත්තම් ඒ කොස්ස වගේ එක හිල ඇතුළෙම රැඳෙනවා. ඊට පස්සේ පොඩි කෝටු කෑල්ලක් හරි මොකක් හරි අරගෙන මේ හිල හොඳට තව සුද්ධ කරගන්න ඕනේ. තුල කිසිම දෙයක් නැති වෙන්න. ඊට පස්සේ සිරින්ජරයක් අරන් අපිට නම් තිබේ ටිකක් පොඩි සිරින්ජරයක්. ලොකු සිරින්ජරයක් තියෙනවට වඩා හොඳයි. ඒකට පොඩි බට කෑල්ලක් සම්බන්ධ කරලා වර්ටකෝ ප්‍රතිකාරය කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේකේ ප්‍රමාණයක් ගැන කියනවා නම් සාමාන්‍යයෙන් ඒ හිල පිරෙන්නම විද්ද හිල පිරෙන්නම වර්ටකෝ යොදන්න ඕනේ. මේක නම් එච්චර හානියක් ලොකු හානියක් තිබ්බේ නෑ ගහ. ඒ හින්දා අපි එක හිලකට විතරයි යොදන්නේ. හානිය වැඩි නම් හිල් දෙකක් විතර යොදන්න ඕනේ. හිල් දෙකක් විතර හාරලා වර්ටකෝ යොදන එක තමයි හොඳ. එහෙම වුණොත් සාමාන්‍යයෙන් පොල් ගහක් බේර ගන්න පුළුවන්. ඉතින් මේක අපි පරීක්ෂා කරා එහෙම ටික ලොකු හානියක් නෑ. පොඩි හානියක් තමයි තිබ්බේ. ඉතින් මේ විදිහට අර බෝතලයට සිරින්ජරේ දාලා වර්ටකෝ අරගෙන අර හිලට යොදන එක තමයි තියෙන්නේ. ඉතින් මෙහෙම යොදලා දවසක් විතර ගියාට පස්සේ මේ හිල කිරිමැටි හරි සිමෙන්ති හරි යොදලා වහලා දාන්න ඕනේ. ඉතින් මේක ගොඩක් දුරට සාර්ථක වෙනවා. ඉතින් අර මොනකොට පෝස්ට් තරම් නම් මේකේ සැරගතිය අඩුයි. නමුත් මේකත් හොඳ සාර්ථක පිළියමක්. මේ රතු කුරුමිනියා හානි කරන පොල් ගස් වලට ගොඩක් හානි කරන හොඳට හැදින පොල් ගස් හානි කරන්න එක ලේසි. එහෙනම් ස්තුතියි.